මගේ කොරියන් යන වැඩේ හරි ගියා මචං. අඩෝ මරුනේ පාටියක් දියම් හොඳේ. ඔව් අනිවාර්යෙන් යන්න කලින් පාටිය ඕන හොඳේ. ඒත් පොඩි ප්‍රශ්නයක් තියෙනවා බං. අනේ මචං ඕනු දව්වක් කරන්න. හැබැයි ඔය ලෝන් වලට නම් අස්සම් කරන්න බෑ හොඳේ. ලෝන් එකේ ප්‍රශ්නයක් නෑ බං. රජයෙන් ලෝන් එක කොහොමද දෙනවනේ? එහෙනම් මොකද්ද බං උඹට තියෙන ප්‍රශ්නේ? බොන්ඩ් එක අස්සම් කරන්න රජයේ සේවකයෙක් ඕන බං. උඹ දන්නවනේ මදුෂාන්. මට ඉතින් රජයේ ජොබ් එකක් කරන යාළුවෙක් ඉන්න උඹ විතරයි කියලා. අනේ මචං තරහ වෙන්න එපා. අපේ අම්මලා නම් කැමති නෑ බං ඕවට අස්සම් කරනවට. හරි කමක් නෑ බං. මම වෙන කවුරු හරි හොයාගන්න බලන්න. මං එහෙනම් ගිහිල්ලා එන්නම් මචං. වෙලාවට බං උඹ ඕකට අස්සම් කරන්න බෑ කිව්වේ. ඕකුන් රට ගිහිල්ලා මොකක් හරි පිස්සුවක් කෙල්ලාම ඒ ණය ගෙවන්න වෙන්නෙත් උඹට. ඔව් බං උඹ එහෙම යන්න එපා ඕඩ අස්සම් කරන්න. උඹලා හිතුවල මට පිස්සු කියලා ඔය මරාල වලට අස්සම් කරන්න. හෙලෝ. හෙලෝ මචං. පොඩි සල්ලි හදිස්සියක් බං. තාත්තගේ බයිපාස් එකට ලක්ෂ 15ක් විතර ඕන වෙනවා බං. ඔව් බං. පුළුවන් නම් මට ලක්ෂ 15ක් දියන්කෝ. මම ලෝන් එකක් දාලා ඉක්මනට දෙන්න. ඔබ බය වෙන්න එපා මචං. ඒකටනේ බං යාළුවෝ ඉන්නේ. ඔබ තාත්තගේ බයිපාස් එක කරන් ලෑස්ති කරපන්කෝ. මට ඔබේ බැංකු පොතේ විස්තර ටික දාපන්. මං තා විනාඩි 30ක් විතර යද්දි උඹට සල්ලි දාන්න. අනේ පින් බං ඔබ මේ කරන උදව්වට. උඹේ තාත්තා මොකද මගේ තාත්තා මොකද? කාගේ හරි තාත්තා කෙනෙක් නේ බං. උඹ මට බැංකු පොතේ විස්තර ටික දාපන්කෝ. හරි මචං. බුදු සරණයි එහෙනම් මං තියන්නම්. හෙලෝ නවි. හෙලෝ මචන් දසුන්. උඹ වැඩකද ඉන්නේ බං? ඔව් පොඩි වැඩක නම් තමයි ඉන්නේ. කමන්නේ කියපන්කෝ. පොඩි උදව්වක් ඉල්ලන්න ගත්තේ මචං. උඹේ ගාව තියෙනවා නම් රුපියල් 50000ක් දාපන්කෝ මට. ලොකු හදිස්සියක් බං. හරි මට උඹේ බැංකු පොතේ ෆොටෝ එකක් දාපන්කෝ. මං තා පැයකින් විතර උඹට සල්ලි දාන්න. අනේ ලොකු උදව්වක් බං. හරි බං ඒක මොකද්ද? උඹ බැංකු පොතේ ෆොටෝ එකක් දාපන්කෝ. මම උඹට තා පැයකින් විතර සල්ලි දාන්න. හෙලෝ. මචන් දසුන් මම ලොකු ප්‍රශ්නයක බං ඉන්නේ. ඔබට පුළුවන් නම් රුපියල් 75000ක් දාපන්කෝ. දවස් දෙක තුනකින් මම ඔබට අනිවාර්යෙන් දාන්නම්. හරි මට account number එක දාපන්කෝ. උඹ සල්ලි තියෙන දවසක මට ආපහු දාපන්. මට ඒක හදිස්සියක් නැහැ. අඩෝ thank you මචන්. එහෙනම් මං තියන්නම්. හරි බං තියන්න එහෙනම්. ඒ බං. අර ඉන්නේ දසුන්නේ. දසුන් තමයි බං. මං දසුන්ගෙන් ලක්ෂ 15ක් ඉල්ල ගත්තා බං. මට ඒක තාම දී ගන්න බැරි වුණා බං. උඹත් ඉල්ල ගත්තද බං? ඇයි උඹත් ඉල්ල ගත්තද? ඔව් බං. මමත් රුපියල් 50000ක් ඉල්ල ගත්තා තාම දෙන්න බැරුණා බං ඒක. මටත් හදිස්සියක් වෙලා 75000ක් ඉල්ල ගත්තා බං. තාම දී ගන්න බැරුණා ඒක. දැන් මට දසුන්ගේ මූණ බලන්න ලැජ්ජයි බං. කොහොමද බං? උඹලා හොඳින් ඉන්නව නේද? හොඳින් ඉන්නවා බං. අනේ අපිට සමාව යම් බං. අපිට තාම ඔබේ සල්ලි දී ගන්න බැරි වුණා බං. දැන් මං ඒ සල්ලි හිතින් ඇතෑරලා ඉවරයි බං. උඹලට ඕන වෙලාව මං උඹලත් එක්ක හිටියා. එච්චරයි. ඒත් උඹට ඕනම වෙලාවේ
අපි ඔක්කොම ඌව අත්හැරියනේ බං. කොරියන් ගියපු කොල්ලන්ට සල්ලි අච්චර තියෙනවා මෙච්චර තියෙනවා කියලා කියන මිනිස්සු දන්නේ නෑ මචං උන් ඒ රටවල විඳින දුක. ලංකාවේ මිනිස්සු ජොබ් එකක් වෙනුවෙන් මුළු ජීවිත කාලෙම විඳින දුක. කොරියන් යන කෙල්ල කොල්ල ඒ අවුරුදු 5ට 10ට විඳිනවා මචං. ඔය සල්ලි හොයන්න විඳින දුක ලංකාවේ මිනිස්සු දන්නවනම් හදිස්සියකටවත් මචං රුපියල් 10-15000ක්වත් ඉල්ලගන්නේ නෑ උන්ගේ. උඹලා විතරක් නෙමෙයි බං. ලංකාවේ ඉද්දිවත් අඩුම තරමේ රට ගියාට පස්සෙවත් උන්නද මලාද කියලා හොයලා බලපු නැති මිනිස්සු හදිසියක් වෙච්ච ගමන් මගේ නම්බර එක කොහෙන් හරි හොයාගෙන මට කෝල් ගත්තා. ඒ සල්ලි ඉල්ලගන්න ඉපු මිනිස්සු දැන් මගේ නම්බර එක පවා බ්ලොක් කරලා බං. මම කියන්නේ හදිස්සියකට සල්ලි ඉල්ලගත්තට කමක් නැහැ. හැබැයි ඒ සල්ලි ආපහු දෙන්න තරම් අපේ රටේ මිනිස්සුන්ට සදාචාරාත්මක වටිනාකමක් තියෙන්න ඕනේ. ඒ සල්ලි ආපහු නොදී ඉන්නවනම් ඒක හරි පව් වැඩක් මචං. මොකද මම දැක්කා අපේ රටේ මිනිස්සු ඒ රටේ විඳින දුක.